සමහර අය කොහොමද මෙච්චර දේවල් ලේසියෙන් ඔලුවට දාගන්නේ කියලා හිතනවද? ඒකේ රහස උපතින්ගෙන බුද්ධිය නෙවෙයි, ඒ අය පාවිච්චි කරන හරි ක්‍රම ටික. ඉතින් හාවර්ඩ් ශිෂ්‍යෙක් වගේ පාඩම් කරන්න හාවර්ඩ් යන්නම ඕන නෑ. අපි බලමු ඒ ක්‍රම මොනවද කියලා. ඔන්න ඕක තමයි අද අපි කතා කරන දේවල හරය. රහස තියෙන්නේ පැය ගණන් පොත් එක්ක ඔට්ටු වෙන එකේ නෙවෙයි. වැඩ කරන විදිය ටිකක් බුද්ධිමත් කරගන්න එකේ. මේ ප්‍රශ්නේ නම් ගොඩක් දෙනෙක්ට හුරුපුරුදු ඇත් නේද? පැය ගාණක් පාඩම් කරලා අන්තිමට මතකෙට ඉන්නේ පොඩි දෙයක්. ඒ කලකිරීම අපි හැමෝම වගේ දන්නවා. ඉතින් මේකට විසඳුමක් නැද්ද? ඇත්තටම තියෙනවා. අපි බලමු. ඔන්න එනම් විසඳුම. ප්‍රශ්න තියෙන්නේ අපේ නෙවෙයි, අපි පාවිච්චි කරන ක්‍රමේ. ලෝකෙ ඉහළම මට්ටමේ ඉගෙන ගන්න අය පාවිච්චි කරන ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුරුවන් උපාය මාර්ග කිහිපයක් ගැන අපි දැන් කතා කරමු. හරි. අපි බලන පළවෙනිම ක්‍රමය තමයි active recall. සරලව කිව්වොත් සක්‍රියව මතක් කිරීම. මේක මතකයේ ශක්තිමත් කරගන්න තියෙන හරීම බලවත් ක්‍රමයක්. active recall කියන්නේ නිකන් පොතක් දිහා බලන් ඉඳලා ආයෙ කියවන එක නෙවෙයි. ඒකෙදි වෙන්නේ මොලේට පොඩි බල කිරීමක් කරලා ඒ තොරතුරු මතකයෙන්ම ආපහු එළියට ගන්න එක. හරියට මොලේට ව්‍යායාමයක් දෙනවා වගේ. අන්න එතකොට තමයි මොලේ නියුරෝන සම්බන්ධතා ශක්තිමත් වෙලා ඒ දේ හොඳටම මතක හිටින්නේ. මේක පාවිච්චි කරන එක හිතනුවට වඩා ගොඩක් සරලයි. පාඩම කියවලා ඉවර වුණාද? පොත වහන්න කිසිම නෝට් එකක්වත් බලන්නේ නැතුව මතකයෙන්ම මේ පාඩම ගැන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න බලන්න. අන්න ඒක තමයි නියම අභියෝගය. ඒ වගේම සාර්ථකත්වයේ රහසත් ඒකමයි. හරි, අපි දැන් යමු දෙවෙනි ක්‍රමයට. මේකට කියන්නේ the Feynman technique. එහෙමත් නැත්නම් Feynman ක්‍රමය කියලා. යම් විෂයක් ගැන නිකම්ම දැනගෙන ඉන්නවට එහා ගිහින් ඒක ඇත්තටම ප්‍රගුණ කරන පාර තමයි මේ. මේකේ මූලික අදහස හරිම සරලයි. යම් දෙයක් අපිට සරලවම පැහැදිලි කරන්න බෑ කියන්නේ. ඒ කියන්නේ ඒක අපිට සම්පූර්ණයෙන්ම තේරිලා නැහැ කියන එක. එච්චරයි. මේක හරියට පොඩි ළමයෙක්ට උගන්වනවා වගේ දෙයක්. හිතන්න අවුරුදු 5ක ළමයෙක්ට කියලා දෙනවා කියලා. වැදගත්ම දේ තමයි සරල කරන එක. යම් දෙයක් සරලව පැහැදිලි කරන්න පුළුවන් වුණා කියන්නේ අන්න ඒක ගැඹුරින්ම තේරිලා කියන එකට නියම සාක්ෂියක්. හරි. තුන්වෙනි ක්‍රමය මේක තමයි 50-10 රීතිය. අපේ අවධානය උපරිමයෙන් තියාගෙන මොළයේ වෙහෙසටපත් වෙන එක වළක්වා ගන්න විද්‍යාත්මකවම ඔප්පු කරපු ක්‍රමයක් තමයි මේ. මේ ක්‍රමේදී තියෙන්නේ ආදියර දෙකයි. එකක් තමයි විනාඩි 50ක් කිසිම බාධාවකින් තොරව සම්පූර්ණ අවධානයෙන් වැඩ කරන කාලය. ඊට පස්සේ විනාඩි 10ක සම්පූර්ණ විවේකයක්. මෙතන වැදගත්ම දේ තමයි ඒ විවේක කාලයේදී පාඩම් කරන දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව ඉන්න එක. මොළයට නියම විවේකයක් දෙන එක. මේ වැඩ කරන විවේක ගන්න චක්‍රය 3-4 වතාවක් විතර නැවත කරන එකෙන් උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන්. මේක මතක තියාගන්නත් ලේසි, කරන්නත් ප්‍රායෝගිකයි. ඒ වගේම අවධානය තියුණු කරන බවට ඔප්පු වෙලා තියෙනවා. හරි, දැන් අපි කතා කරමු හතරවෙනි සහ සමහර විට මේ ඔක්කොටම වඩා වැදගත් මූලිකම ක්‍රමය ගැන. ඒ තමයි පාඩම් කරන්න හදාගන්න නිවැරදි පරිසරය. මෙතනදි වෙන්නේ මනෝවිද්‍යාත්මක දෙයක්. අපේ මොළය යම් තැන් නිශ්චිත වැඩ එක්ක සම්බන්ධ කරනවා. ඒ කියන්නේ පාඩම් කරන්නම වෙන්නුණු බාධා නැති තැනක් තියනකොට ඒ තැනට ගියපු ගමන් අපේ මොළය වැඩ කරන්න සූදානම් වෙනවා. ඒක පුරුද්දක් වෙනවා. හොඳ පාඩම් පරිසරයක් හදාගන්න නම් මේ වගේ දේවල් ගොඩක් වැදගත්. උදාහරණයක් විදිහට පාඩම් කරන්නම වෙන්නුණු එකම තැනක් තියාගන්න. ඒක මේසයක් වෙන්න පුළුවන්, පුස්තකාලයක් වෙන්න පුළුවන්. ඒ තැන පිරිසිදුව නිස්කලංකව තියාගන්න. විශේෂයෙන්ම ෆෝන් එක වගේ බාධා අයින් කරලා දාන්න. සමහර අයට white noise හරි classical music හරි උදව්වක් වෙන්නත් පුළුවන්. මේවා සරල දේවල් වගේ පේනුනට අවධානයද ලොකු බලපෑමක් කරනවා. හරි, දැන් අපි මේ කතා කරපු වෙනස් නමුත් එකිනෙකට සම්බන්ධ ක්‍රම 4ම එකට එකතු කරලා සාරාංශයක් විදිහට බලමු. මෙන්න අපි කතා කරපු හැම දෙයක්ම එක බැල්මකින්. active recall. ඒ කියන්නේ නැවත කියවන එක නෙවෙයි, මතක් කරන එක. Feynman technique. ඒ කියන්නේ තීරුම් ගන්න නම් අනිත් අයට උගන්වන්න. 50-10 රීතිය. වේගෙන් වැඩ කරලා විවේක ගන්න. සහ නිවැරදි පරිසරය. මොකද අපි ඉන්න තැන අනුව තමයි අපේ පුරුදු හැදෙන්නේ. මේ තමයි ඔබේ අලුත් මෙවලම් කට්ටලේ. අවසාන වශයෙන් මේක මතක තියාගන්න. මේ ක්‍රම පාවිච්චි කරන එකෙන් ලැබෙන හැකියාව ගැන හිතන්න. මේවා නිකන්ම උපදෙස් ටිකක් නෙවෙයි. ඕනෑම ඉගෙනීමේ අභියෝගයක් ජය ගන්න පුළුවන් හරිම ප්‍රබල රාමුවක්. හොඳයි, අපි මේ විශ්ලේෂණය අවසන් කරන්නේ පොඩි ප්‍රශ්නයකින්. කෙනෙක්ගේ ඉගෙනීමෙම ලොකුම බාධාව වෙලා තියෙන පුරුද්ද මොකද්ද? ඉගෙන පොඩ්ඩක් හිතලා අද ඉගෙනගත්තු අලුත් ක්‍රමවලින් එකක් හයි අත්හදා බලන්න.